අද යන්නේ ලංකාවට යන්න එකේ මූලිකම ස්ටෙප් එක. නැත්නම් මේ තියෙන්නේ දැනට අරන් තියෙන ඒවා ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. Hi guys, කොහොමද? Good morning. අද සැප්තැම්බර් 24 අද ගොඩාක් කල් මම බලන් හිටපු දවසක්. මම අද ලංකාවට යනවා. ඉතින් ෆයිනලි ඒ දවස ඇවිල්ලා මාරම සතුටුයි and මාරම excited. මොනවද කරන්න කියලා හිතාගන්න බැරි තරමටම සතුටුයි සහ excited. ඉතින් දැන් වෙලාව උදේ 8යි ඔස්ට්‍රේලියාවේ. අපි උදේ 11ට තමයි ගෙදරින් යන්නේ. අපිට ෆ්ලයිට් එක තියෙන්නේ හවස. මම ලංකාවට එන්න අවුරුදු 3කට පස්සේ. ඉතින් ලංකාවේ ගොඩාක් දේවල් මිස් වුණා. මගේ ෆැමිලි එක යාළුවෝ ගොඩාක් දේවල්. ඉතින් මේ වෙනකොට මගේ අම්මි ලංකාවට ගිහින්නේ. එයා දන්නේ නැහැ. සර්ප්‍රයිස් කරන්න තමයි යන්නේ. තව පැය 3යි තියෙන්නේ. ඉක්මනට ලෑස්ති වෙලා යම් මාත් එක්ක ලංකාවට. 2 hours later. හයි අපි ලෑස්තිලා ඉවරයි. දැන් එයාපෝට් එකට යන්න යන්නේ. දැන් වෙලාව 10යි කාලයි. අපි ටිකක් කලින් යනවා. එහෙනම් යම් මාත් එක්ක එයාපෝට් එකට. ෆ්ලයිට් එකට බෝඩ් වෙලා ඉන්නේ. නම් කට්ටිය චෙක් ඉන් වෙනවා. අපිට තව 15 minutes වගේ තියෙනවා. Feels quite emotional right now. Anyway, කලකී දේවල් පමණක් පසුපසවාගේ දැනෙනවා සෙවනල්ලාගේ. ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලය තුල දිව යනවා. කලකී දේවල්. ඉතින් ඊට පස්සේ ෆ්ලයිට් එක උඩට ගිය ගමන් අපිට කැම්බර් ආවා. ඉතින් ඉස්සෙල්ලා මම ගත්තේ පොඩි මික්ස්චර් එකකුයි and වයින්. ඉතින් මේ අපේ ට්‍රාන්සිට් එකේ ෆස්ට් ෆ්ලයිට් එක සිංගප්පූරුවට. එතකොට මේක පැය 8ක් විතර යනවා. ඉතින් ඒ යන ගමන් අපිට හම්බෙච්ච ෆස්ට් මීල් එක තමයි මේ. එතකොට මේ මීල් එකට රයිස් ඇන්ඩ් චිකන් කරි, එතකොට තව ක්‍රැකර් එකක්, චීස්, ඒ වගේම ඩිනර් රෝල් එකක් and a salad included. ඉතින් අපි ෆ්ලයි කරන්න පටන් ගන්න දැන් ටිකක් වෙලා නිසා පොඩි බඩගින්නකුත් තිබුණා. ඒ නිසා ඉතින් ටටක් ගාලා කෑවා. මොනවා කරන්න කාලා බෙලින්න බෑ. ඉතින් ඊට පස්සේ අපිට හම්බුණා ඩෙසර්ට් එක. මේක ඇවිල්ලා මේ වැනිලා බීන් අයිස්ක්‍රීම් එකක්. ඒක හරිම රසයි. ඊපස්සේ ඒකත් කාලා හොඳ කොෆි එකකුත් හදාගෙන බිව්වා. මේ කොෆි පිස්සුව නම් ආයේ නෑ, ඕස්ට්‍රේලියාව නිසාම හැදිච්ච පිස්සුවක් තමයි. ඕකේ
මන් දන්නේ කවුද කොහොමද කියන්නේ කියලා මිනිස්සුන්ට කෑව ගමන් එනර්ජි හම්බ වෙනවා කියලා. මට නම් කෑව ගමන්ම නිදිමතයි. පේනවනේ ඒක ෆ්ලයි කරනවා කියලා වෙනසක් නැහැ. ගෙදර වගේම තමයි. කොහොම හරි අන්තිමට එක ෆිල්ම් එකක් ඉවර කරගත්ත ඉඳ යන්න කලින්. ෆිල්ම් එක ඉවරනාට පස්සේ ඉතින් ස්ලීප් මියුසික් එකකුත් දාගෙන නිදාගන්න තමයි ලෑස්ති උනේ. ඒ වුණාට නිින්දක් නම් ගියේ නැහැ. කොච්චරවත් මේ ස්ක්‍රීන් එක දිහා බලාගෙන අවර්ස් ගානයි කිලෝමීටර්ස් ගානයි කවුන්ට් කර කර හිටපු එක තමයි කරේ. ඉතින් අපි යන ෆ්ලයිට් එකේ අපිට හම්බ වුණේ සන්සෙට් එක වෙන ටයිම් එක. ඉතින් ඒක මාරම ලස්සන සීන් එකක් and also මම වින්ඩෝ සීට් එකේ හිටියේ. I felt so lucky. ආසේ ඉඳගෙන සන්සෙට් එක බලනවා කියන එක ඒක next level. ඊට පස්සේ හම්බුණා අපිට vegetable patty එකක් kind of a pastry එකත් හොඳයි රසට තිබුණා. නිකන් දෙන එකනේ. ඔන්න ඔය apple juice එකකුත් බිව්වා. මේ ෆිල්ම් එකේ නම් මම නම මතකත් නෑ බලන්න පටන් ගත්ත විතරයි. ඉවර කරෙත් නෑ එමම නිින්ද ගියා. පස්සේ නිින්දෙන් ඇහැරුණේ සිංගප්පූරුවේ ඉහළ අහසේදී. ඉතින් මෙන්න මේ විදිහට තමයි අහසේ ඉඳන් බලනකොට සිංගප්පූරුව පේන්නේ. ඉතින් අපි ඔන්න ඔහම සිංගප්පූර් එයාපෝට් එකකින් ලෑන්ඩ් කරන්න සිංගප්පූර් ටයිම් එකෙන් රෑ 9:40ට විතර විනාඩි 10ක් විතර පරක්කුත් වෙලා. ඉතින් එතනින් එහාට කිසිම වීඩියෝ එකක් නැහැ. ඊළඟට අපි කරේ ෆ්ලයිට් එකෙන් බහපු ගමන් දුවප එක. අපි ෆ්ලයිට් එකට පරක්කුයි. ඉතින් ලංකාවට යන ෆ්ලයිට් එකටත් නැග්ග ගමන් කරේ කාපු එක. ඉතින් මේ මීල් එක චුට්ටක් වෙනස් කාලින් ෆ්ලයිට් එකට වඩා. but same thing rice තිබුණා, chicken curry එකක්, paratha piece and salad and dessert එකට chocolate cheesecake එකක් and a dinner roll. ඉතින් ඔන්න ෆයිනලි අපි ලංකාවට ආවා.